මේ වීඩියෝ එක ගෙනාවේ 2026 දෙසැම්බර් වල O level ලියන්න ඉන්න නංගිලා මණ්ඩලට. ඕගොල්ලන්ට අපි මේ පෙබරවාරි වලින් ඉඳන් ගත්තොත් දෙසැම්බර් වෙනකම්. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 4 වල නොවැම්බර් වෙනකම් ගත්තොත් මාස 10ක් තියෙනවා. මේ මාස 10 ඇතුළේ වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඕගොල්ලන්ගේ සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙන විදිහට උගන්වලා ඕගොල්ලන්ගේ ප්‍රතිඵලය ඒකක් දක්වා ගෙන යන්න මේ ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එකේදී මම කියන්නම් මුලින්ම සම්පූර්ණ මේ වැඩේ ෆ්‍රී යන්නේ. ඔයගලන්ට මේ මාස 10ම නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක අපේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයගලන්ට සම්පූර්ණයෙන්ම ෆ්‍රී මේ වැඩේ එක්ක එකතු වෙලා යන්න පුළුවන්. මේකෙදී මුලින්ම කියන්න ඕන අපි පාඩම් ටික තියෙනවානේ 10 වසරේ 11 වසරේ පාඩම් ටික. මේ පාඩම් ටික අපි අනුපිළිවෙලට නෙමෙයි කරන්නේ. කියන්නේ අපිට මේ පාඩම් වල ගත්තොත් තියෙනවා මේ සමහර පාඩම් තියෙන වැඩිපුර කාලය යනවා අඩු ලකුණු ප්‍රමාණයක් එන්නේ. සමහර දෙන කෙටි කාලය වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේ වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩම් ටික තමයි අපි මුලින්ම කරන්නේ. ඒ පාඩම් ටික මුලින්ම කරලා ඕගොල්ලන්ට ඉක්මනට එතකොට මාස 10ක් ගියාට මාස 7ක් 8ක් වගේ යනකොට ඕගොල්ලන්ගේ ඒක සුරක්ෂිතයි. එතකොට ඉතුරු වෙන මාස ටිකේ තමයි අපි ඉතුරු පාඩම් ටික කරන්නේ. එතකොට මේ අවසන් මාස පේපර් එක තියාගන්න. ඒ කියන්නේ මුලින් ඉඳන්ම අපි පේපර් කරන් යනවා. ඔයගොල්ලන් එක ක්විස් කරනවා හැමදාම ඩේලි ක්විස් එක කරනවා ටෙලිග්‍රෑම් channel එකට. ටෙලිග්‍රෑම් channel එක link පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඒකට add වෙන්න. තව තියෙනවා දේවල් කියනවා මේ පාඩම් වල ලකුණු විතර යන ආකාරය කියලා මොන වගේ මොන පාඩම්ද මුලින්ම කරන්න කියලා ඊටු ටික කියන්න. එතන අපි මුලින්ම ගත්තොත් 10 වසරේ පාඩම් ටික තියෙනවා. 10 වසරේ පාඩම් වල මුලින්ම තියෙන්නේ පළවෙනි පාඩම. මේකෙදී ඔයගොල්ලන්ට දත්ත තොරතුරු ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඒකෙදී අපිට ලකුණු 3ක් හම්බෙනවා ඔයගොල්ලන්ගේ O level paper එකේ. lesson 2 එක ගත්තොත් ඒකේ සුපිරි පරිගණක වර්ගීකරණය තියෙන සුපිරි පරිගණක මහා පරිගණක ශුද්‍ර පරිගණක කියලා අන්න ඒ වගේ පරිගණක වර්ගීකරණය ගැන කතා කරන්න තියෙනවා lesson 2 එකේ. එතකොට මේ පාඩම් දෙක තනිකර තියරිම කියන්නේ තියරි විතරයි mathematics part නෑ. يعني ගණන් හදන්නේ වගේ පාඩම් නෑ. ඊට පස්සේ number system පාඩමට ආවොත් ඒ පාඩමේ සංඛ්‍යා පද්ධති පරිවර්තනය කරන එක 10 දැන් එක පාදයකින් තවත් පාදයකට පරිවර්තනය කරන. ඒ එකතු කිරීම කරන්න. දැන් දෙකේ පාදයෙන් 10 පාදයට පරිවර්තනය කරන්න. ඒකෙන් 8 පාදයට 16 පාදයට වගේ පරිවර්තනය කිරීම තමයි තියෙන්නේ. ඊට පස්සේ logic gate පාඩම ගත්තොත් ඔයගොල්ලන්ට මේක තියෙනවා O level වලට and O not gate එක ඊට පස්සේ NAND gate එක no gate එක තියෙනවා. ඒ වගේ තියෙන්නේ ඉන්පුට් දුන්නාම ඒ වගේ අවුට්පුට් මොන වගේද කියලා බලන්නයි. ඒක පරිවර්ත හදන්න ගෙවල් වලට සිස්ටම් හදන්න. ඒ වගේ ලස්සන කොටසක් තියෙනවා. ඒ කොටසත් අපි ලස්සනට ඔයගොල්ලන්ට උගන්වනවා. ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් පාඩම ගත්තොත් එකක් තියරි විතරයි තියෙන්නේ පාඩමේ. ඔයගොල්ලෝ A level වලට ඊට පස්සේ A level වලට ID තෝරගත්තොත් ඒකේ ගණන් පාර්ට් එකකුත් තියෙනවා. ඊට පස්සේ මේ පාඩම් තුල තියෙන අපිට word processing එකයි presentation එකයි spreadsheet එකයි. ඉතින් ඒකෙදී ඔයගොල්ලන්ට තියෙන්නේ අපි එදිනදා පාවිච්චි කරන ඒවානේ. word processing presentation word එක presentation එකේදී මේ PowerPoint එක තියෙන්නේ spreadsheet එකේ තියෙන්නේ Excel කොටස. ඊට පස්සේ තියෙනවා database පාඩම. ඒ පාඩම් ටික එහෙම යනවා. ඊට පස්සේ එනවා 11 වසරේ පළවෙනි පාඩවල තියෙන්නේ programming පාඩම. ඒ කියන්නේ ඒකෙදි කරන්නේ Pascal කියන language එක තමයි ඔයගලන්ට විෂය නිර්දේශය තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රේ පාඩම. ඊට පස්සේ අන්තර්ජාලයේ ඉන්ටර්නෙට් පාඩම තියෙනවා. ඊට පස්සේ එනවා මල්ටිමීඩියා පාඩම. ඔයගොල්ලන්ගේ 11 වසර අච්චු පොතේ භාගයක්ම තියෙන්නේ මේ පාඩම. ඉතින් ඒකට භාගයක් තිබ්බට පේපරෙන් භාගයක් ලකුණු නැහැ. ලකුණු 8ක් වගේ පොඩි කොටසක්. මේ ලකුණු ගැන පස්සේ කතා කරන්න. මම දැන් නිකන් කිව්වේ HTML පාඩම කියන්නේ web development පාඩම තියෙනවා ඔයගොල්ලන්ට. මේක තියෙන ඔයගොල්ලන්ට තියෙන්නේ HTML language එක විතරයි. ඔයගොල්ලෝ A level වලට ගියොත් ඔයගොල්ලන්ට තව තියෙනවා CSS කියලා language එකක් තියෙනවා. PHP කියලා language එකක් තියෙනවා. ඊට පස්සේ එනවා lesson 6 එකට කියන්නේ අවසාන පාඩමට ඒ පාඩමේ තියෙන්නේ දැන් පරිගණක භාවිත අනිසි ප්‍රතිඵල වෛරස් වගේ පරිගණක වෛරස් ඒ වගේ දේවල් ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ දැන් මම කියන්නම් ඔයගලන්ට අපි මොනවද මුලින්ම කරන්න කියලා. මුලින්ම අපි කරනවා හරි දෙවෙනි පාඩමෙන් පටන් ගන්න. දත්ත තොරතුරු ගැන කියන්නේ පාඩමේ කරන්නේ
දෙවෙනි පාඩයෙන් පටන් ගන්නවා පරිගණකයේ වර්ගීකරණය පාඩයෙන් පටන් ගන්න එක හරිය ලස්සන පාඩමක්. ඔයගොල්ලන්ට එතකොට එකපාරට මේ පාඩමෙන් පටන් ගන්න නේද? අරගෙන පටන් ගන්න හිතුවේ. මොකද විෂයත් එක්ක ලස්සනට එකතුලා ඉන්නේ. ඔයගොල්ලන්ට ආසාවක් එන්නේ නැහැ විෂය ගැන. ඒ ආසාව දිගට තමයි මේ දෙවෙනි පාඩයෙන් පටන් ගන්න හිතුවේ. ඊට අපි මුලින්ම කරනවා මේ පාඩම. ඊට පස්සේ මේ විදිහට නම්බර් සිස්ටම් පාඩම දෙවෙනියට කරනවා. ඊට පස්සේ තුන්වෙනියට ලොජික් ගේට් පාඩම කරනවා. ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් පාඩම කරනවා. ඊට පස්සේ හරණම් කරන්න ඕන වෙබ් ප්‍රොසෙසින් පාඩමයි ප්‍රසන්ටේෂන් පාඩමයි. ඒ පාඩම් දෙක අතරලා ස්ප්‍රෙඩ්ෂීට් එක එනවා. ඒ කියන්නේ එක්සෙල් පාඩම. මොකද ඒකට ලකුණු 13ක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පාඩම කරමු. දැන් ඔයගොල්ලන්ට මෙතන පාඩම් දෙකක් තිබ්බට පාඩම් දෙකක් මගහැරුණා. එතන ලකුණු 8ක් එනවා. මේ පාඩම් දෙකකින් ලකුණු 8ක් එද්දි මෙතන තනි පාඩමකින් ලකුණු 13ක් පාඩ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඩේටාබේස් පාඩම කරන්නේ නැතුව එනවා ප්‍රෝග්‍රෑමින් කොටසට. නැවිගේට් කරන්නේ ප්‍රෝග්‍රෑමින් කොටස. මේ ප්‍රෝග්‍රෑමින් පාඩම කරලා ඉවරලා ඩේටාබේස් පාඩම කරනවා. ඩේටාබේස් පාඩම කරාට පස්සේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පාඩම කරලා එතනින් ඉන්ටර්නෙට් පාඩම කරනවා. මේ ඉන්ටර්නෙට් පාඩම කියන්නේ දැන් අපි මෙතනින් නතර කරනවානේ. දෙවෙනි පාඩමෙන් කරලා මේ දෙවෙනි පාඩමෙන් තියරි කොටස් ටික කරනවා. මේ නම්බර් සිස්ටම් මේ පාඩම් තියෙන තියරි පැත්තට වඩා ගණන් පැත්ත තියෙන පාඩම් ටිකක්. ඊට පස්සේ මේ ඉවර කරපු තැනින් පටන් ගන්න පුළුවන් එක තමයි මේ ඉන්ටර්නෙට් පාඩම කියන්නේ. අන්තර්ජාලය පාඩම ලස්සන සංකල්ප ගොඩක් තියෙන පාඩම. ඊට පස්සේ මල්ටිමීඩියා පාඩම කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි අනුපිළිවෙලේ ඊට පස්සේ කරන්න තියෙන්නේ HTML පාඩම. දැන් මේ පාඩම් ටික ඉවරයි. ඉතින් මේ මෙතන පාඩම් 10ක් තියෙනවානේ. මේ පාඩම් 10 ඉවරනාට පස්සේ මේ පාඩම් 10 මේ ලකුණු ටික ඉතුරු කරගත්තොත් ඔයගලන්ට තේරෙනවා ඔයගලන්ට ලකුණු මේ වෙනකොට 86ක් තියෙනවා. මේ ඔයගොල්ලෝ පාඩම් 15ම බලලත් නැහැ. කියන්නේ මෙතන 1යි 2යි 3යි 4යි 5යි පාඩම් 16න් බලලත් නැහැ. පාඩම් එකේ 10ක් විතරයි බලලා තියෙන්නේ. මේ පාඩම් 10 කරලත් ඔයගලන්ට ලකුණු 86ක ඒකට යන්න පුළුවන්. මේ පාඩම් ටික කරන්න සාමාන්‍ය අපිට මාස 8ක් වගේයි. ඒ කියන්නේ මම මුලින් කරන පාඩම් ටික කරන්න. ඊට පස්සේ ඉතුරු වෙන කාලේ තමයි ඉතුරු පාඩම් ටික කරන්නේ. ඒවා කෙටි කාලෙකින් ඉවර කරලා දාන්න පුළුවන්. මොකද ඒක වැඩි ලකුණක් එන්නේ නැහැ. ඒ වෙනකොට වගේ ඒක සුරක්ෂිත වෙලා තියෙන්නේ 86ක ඒකක් වැඩ එනකොට තියෙනවා. ඕගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන්නේ මම මේ බෝඩ් එකේ ලියන නම්බරයකට මේ නම්බරයකට ඔයගොල්ලන්ගේ නමයි පාසලයි WhatsApp එකෙන් යවන්න. ඔයගොල්ලන්ගේ ගෲප් එකට ඇඩ් කරන්න ඕන. මේක ෆ්‍රී ගියාට නිදිමත් විදිහට කරන්න ඕන හින්දා මම හිතුවා ගෲප් එකක් හදලා ඔයගොල්ලන් ඒකට ඇඩ් කරලා ඔයගොල්ලොත් එක්ක විතර ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලොත් එක්ක කතා කරලා ඒ පාඩම් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට කතා කරලා ඒක විසඳ ගන්න පුළුවන්. හින්දා WhatsApp group එකකුත් හදනවා. Telegram channel එකේ link එක බලලා description එකෙන් දාලා තියන්න. ඒකට ඇඩ් වෙන්න. ඒක හරහා තමයි අපේ papers වැඩ කටයුතු යන්නේ quiz කරන ඒවා Telegram කරා වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ පාඩම් වලින් මේ පළවෙනි දෙවෙනි පාඩම් word processing එක presentation spreadsheet ඊට පස්සේ multimedia පාඩම lesson 6 පාඩම ඔයගොල්ලන්ට ඉස්සරහට ඉගෙනනවා A level කරනවා නම් ඒවා ඉස්සරහට ඉගෙන ගන්න නැහැ. ඔයාලට තියෙන්නේ A level වල වෙනම් system logic gate operating system database programming පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ internet පාඩම HTML තව පාඩම් ටිකක් තියෙනවා. ඒ පාඩම් ඉතා ගැඹුරුව සාකච්ඡා කරනවා. කැම්පස් එකට ගියත් ඔයගොල්ලන්ට මේ Word PowerPoint ඒවා උගන්වන්න ඉන්නේ. ඔයගොල්ලන්ට මේක මේ O level වල තමයි මේ පාඩම් ටික ඉගෙන ගන්න තියෙන්නේ. අර මෙන්න මේ ලකුණු ගන්න පාඩම් ටික ඔයගොල්ලන්ට ඉස්සරහට දෙගත් වෙන පාඩම් ටික. මේ number system පාඩම, logic gate පාඩම, operating system පාඩම, database පාඩම, programming පාඩම, පද්ධති සංවර්ධන ජීවන චක්‍රය, internet HTML පාඩම ඔයගොල්ලන්ට ඉස්සරහට දෙගත් වෙන පාඩම්. මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන් ස්ක්‍රීන් එකේ මම දාන්න මේ නම්බර් එකට තමයි පාසලයි WhatsApp එකේ මැසේජ් එකක් කරන්න. ඔයගොල්ලෝ මම group වලට add කරන්න. මේක ෆ්‍රී යන වැඩක් හින්දා ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේක share කරන්න. තව එක දෙයක් තියෙනවා මේ channel එක subscribe කරලා තියාගන්න. අපි channel එකේ මුලින්ම live class කරන්නේ
රෙකෝඩ් මම කලින් රෙකෝඩ් කරලා ඒක ප්‍රීමියර් එකක් විදිහට තමයි ඔයගොල්ලන්ට ප්‍රීමියර් එක කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට ප්‍රීමියර් chat එකත් එක්ක ප්‍රීමියර් එකේ chat එකත් එක්ක chat එකට ඇවිල්ලා ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. ඒවට ඔයගොල්ලන්ට එතකොට මම ඔයගොල්ලන්ට ඒවට උත්තර දෙන්නම්. ඊට පස්සේ ටික කාලයක් ගියම ටික කාලයක් ගියට පස්සේ නෙට්වර්ක් ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ ලයිව් ක්ලාස් කරනවා Zoom එකෙන් ඒ වගේම YouTube එකෙන්. මේ හැම එකක්ම සම්පූර්ණ ෆ්‍රී යන්නේ. මේක ෂෙයා කරලා ඔයගොල්ලෝ අදහසක් කමෙන්ට් එකක් දාන්න බලලයි වීඩියෝ එක ලයික් එකක් දාන්න මම මේදී මේ ප්‍රෝග්‍රෑම් එකේ කියන දා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට අපිත් එක්ක දෙන්න හොඳ ප්‍රතිඵලයකට ඔයගොල්ලන්ගේ එකයි. එහෙනම් ජයග්‍රහී දවසක්.